ඔයත් සමාජ මාධ්‍යවල ඇක්ටිව් කෙනෙක් නම් thumbnail එක දැක්ක ගමන් මේ සිදුවීම මතක් වෙන්නේ නැති. ඉතින් මේ වීඩියෝ එක වෛරල් වීමත් එක්කම මේ සිදුවීම ඇත්ත එකක්ද එහෙමත් නැත්නම් රංගපෑමක්ද සත්‍ය සිදුවීමක් නම් මොකද්ද මේකට හේතුව වගේ ගොඩක් දේවල් අපේ සමාජෙත් කතා වෙන්න අරන් තියෙනවා. ඉතින් අපි අද බලමු මොකද්ද මේ සිදුවීම කියලා. දිනේ 2024 6 වෙනි මාසේ 3 වෙනිදා. ස්ථානයේ කොස්ටාරිකාවේ සැන් රෆායෙල් වල පිහිටි අදිස්පොපෝගේ නිවාස සංකීර්ණය. මේ වීඩියෝ එකේ ඝාතනයට ලක්වන්නේ ඔටෝනියල් මෙන්ඩෝසා කියන පස්දරු පියෙක්. ඒ වගේම මෙම ඝාතනය සිදු කරන ලද පුද්ගලයා 43 හැවිරිදි රම්රෙස් නම් එක්දරු පියෙක් වන අතර මොවුන්ගේ මෙම ආරවුල ආරම්භ වෙලා තියෙන මීට වසර 4කට පමණ පෙර ඔටෝනියල්ගේ නිවසේ සිදු කරන ලද අලුත් වැඩියාවකදී රම්රෙස්ගේ නිවසට සිදු වුණා කියන අලාභහානිය සමග ඇති වුණ බහින් වස්සීමකින්. ඉතින් මෙම වෙඩි තැබීම සිදු වුණ දින උදෑසන රම්රෙස්ගේ නිවසේහි ජලකාන්දුවක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ නිසා රම්රෙස්ගේ බිරිඳ විසින් කාන්දුව අලුත් වැඩියා කරන තුරු ප්‍රධාන ජලකරාමයේ ඔසවනවා තියෙනවා. ඉතින් මේ සමග රම්රෙස්ගේ නිවසේ ජලකාන්දුව සතයකට මායිම් නොකළ ඔටෝනියල් විසින් මෙම ජලකරාමයේ නැවතවරක් විවෘත කරලා තියෙනවා. ඉතින් මේ සිදුවීම සමග හටගත් ශනික කේන්තිය සහ අවුරුදු 4ක් පුරාවට තිබූ තරහ මෙම අවස්ථාවේ පතුර 9ක් ඔටෝනියල්ගේ සිරුරේ ඔබ්බුවෙමින් රම්රෙස් විසින් පිට කරනවා. මේ සිදුවීමෙන් ඔටෝනියල් මේ යන අතර රම්රෙස්ට බොහෝ දුරට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙයි කියලා තමයි වාර්තාවල සඳහන් වෙලා තියෙන්නේ. වෙනවනේ ශනික කෝපය නිසා සිදුවන විපත. ඉතින් ඔයාලා හැමෝම ශනික කෝපය පාලනය කරගෙන බුද්ධිමත්ව ප්‍රශ්න වලට මුහුණ දෙන්න කියලා මතක් කරමින් අද අපි ඔබෙන් සමුගන්න වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම සුබ දවසක්.